Jadi ayat-ayat tapi තේරීමක් කරා. ඉතින් හරි සංවේදී අවස්ථාවක්. ඒ වුණාට අපිට ක්‍රමවේදයක් යන්න වෙනවා මේ අවස්ථාවට. හැමෝම දක්ෂයි. ඒක කියන්න ඕනේ හැමෝම දක්ෂයි. මොකද ඔබේ කිව්වා වගේ. හොඳ කනක් තියෙන හොඳ හඩක් තියෙන ඔබ. ඒ වුණත් මම හැමෝටම සුබ පතනවා. ඒක ඒ අපේ ක්‍රමවේදය අනුව විදුත් දෙනෙක් තෝරගත්තා. ඒ කියන්නේ මම දෙවෙනි ඡන්දේ තුන් දෙනාගේ ඒක මතක තීරණය අනුව ලකුණු දාලා වෙන්නේ රාශියෙන් ලකුණු දාලා කොහොම හරි තීරණය කරා. ඉතින් ඒක ඇත්තටම කියන්නේ මිසක් සුබදවසක් සුබාරාධ්‍යයක් ප්‍රාර්ථනා. බොහොම ස්තුතියි අපි ආදරණීය මිනිස්සු මණ්ඩලයට මම නැවත වතාවක් අවුරුදු සිහිපත් කරනවා. අද දවසේ සර මණ්ඩලයේ 2026 දකුණු පළාත් තරඟ අපිට නිශ්චිත සිදු කළ දුන්නේ මාතර කලාපාධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, ඒ වගේම සෞන්දර්ය පිළිබඳ අධ්‍යක්ෂ එච්.එම්. චන්ද්‍රකුමාර මහත්මයා, ඒ වගේම හුඟම විජේබා ජාතික පාසලේ සංගීතාචාර්ය මසීමා දීපානි විජේතිලක මහත්මිය, ඒ වගේම කාලා නිමර මහාවිද්‍යාලයේ සංගීතාචාර්ය ටී.ජී. නදීෂා ලක්මාලි මහත්මිය. නැවත වතාවක් මේ තුන්දෙනාට හොඳ අපොසන්නාදයක් දෙන්න අභිනවසේ අධිපති මොකද හොඳ විශ්වාස ලබා දෙන්න අපිට පිළිගන්නේ. ඉතින් මේ කණිතු මම අර කිව්වා වගේ මේ වෙනකොට සරමංජලි 2026 දකුණු පළාත් තරගයේ ප්‍රතිඵල අවසන් මිනිස්සු මණ්ඩලයේ අවසන් ප්‍රතිඵල මාතෘ ලබා දීලා තියෙනවා. එහෙනම් මම දැන් සූදානම් වන්නේ 2026 සරමංජලි දකුණු පළාත් තරගයේ ප්‍රතිඵල ඉදිරි කරන්න. හොඳයි. එහෙනම් අද දවසේ සරමංජලි 2026 ගාල්ල මාතර හම්බන්තොට දකුණු පළාත් තරගයේ තුන්වැනි ස්ථානය ලබා ගන්නේ ආර්.බී. නිමල් ශේනක හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒ වගේම සරමංජලි 2026 දකුණු පළාත් තරගයේ දෙවැනි ස්ථානය ලබා ගන්නේ WG. ජයනි කෞශල්‍යා මාතර දිස්ත්‍රික්කය. එහෙනම් කවුද එක? සරමංජලි 2026 ගාල්ල මාතර හම්බන්තොට දකුණු පළාතේ අද දවසේ ගීත ගායනා තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගන්නේ ජීවත් මුනි ප්‍රකාශ් කුමාර සිල්වා ගාල්ල දිස්ත්‍රික්කය. හොඳයි.